තෙරුවන් සරණයි. ඔබ ගෙදරදී සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානේ සම්බුද්ධ පූජාව පූජා කරන කෙනෙක්ද? එහෙනම් මේ ටික දැනගෙනම කරන්න. හරියට කරන්න. හරියට කරගත්තාම ඔබේ ජීවිතයේ යහපත් පැත්තටම හරව ගන්න පුළුවන්. ඔබට සෞභාග්‍ය ජීවිතයට උදා වෙනවා. ඒ කොහොමද? සුනක්කත්තං සුමංගලං සුප්පභාතං සුවුට්ටිතං සුකනෝ සුමුහුත්තෝච සුවිට්ටම් බ්‍රහ්මචාරීසු කියලා අපි සරණ ගියේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ අනන්ත බුදුගුණ හිතාගෙන භාග්‍යතුන් වහන්සේට තමන්ට තියෙන දෙයක් ශක්ති පමණින් සම්බුද්ධ පූජාව හැටියට පූජා කරනවා නම් ඒ වගේම අනන්ත සංඝගුණ සිහි කරගෙන සංගරුවනට තමන්ට තියෙන දෙයක් අනන්ත සංඝගුණයට සිහි කරගෙන පූජා කරගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්නේ පින්කම අන්නේ මොහොත අන්නේ උතුම් යහපත් ක්‍රියාව ඔබට සුනක්කත්තං සුබ නැකතං සුමංගලං සුබ මංගල්‍යං සුප්පභාතං සුබ අලුයමං සූට්ටිතං සුබ නැගී සිටීම සුකනෝ සුබ ශනයක් සුමුහුත්තෝච සුබ මුහුර්තයක් බලන්න ඔබට සුබම සුබ නැකත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුන තුල උදා වෙනවා සම්බුද්ධ ශාසනයේ තියෙන සුබම සුබ නැකතත් අනන්ත බුදුගුණ හිතාගෙන භාග්‍යවතුන් වහන්සේට ඒ සංගරුවනට දානි පූජා කිරීම ඔබ මේක දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අචින්ත්‍යයි. හිතලා අවසන් කරන්න බෑ. අචින්ත්‍ය බුදුගුණ අචින්ත්‍ය බුදුගුණ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් පසේ බුදු උත්තමයන් වහන්සේ නමකටවත් හිතලා අවසන් කරන්න බෑ. තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමයි මේ බුදුවරයෙක්ගේ අනන්ත බුදුගුණ ඒ විදිහට හිතන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපිට අපේ ශක්ති පමණින් භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ ගැන හිත පහදවගෙන දැනගෙන හිත පහදවා ගත්තාම විපාකෝ හෝති අචින්ත්‍යෝ බුදුගුණත් හිතලා අවසන් කරන්න බෑ වගේම පැහැදුනාට පස්සේ බුදුගුණයට ලැබෙන පින විපාකය මෙච්චරයි කියලා කියන්න බෑ අප්‍රමාණයි විපාකයක් හිතලා අවසන් කරන්න බෑ පුණ්‍ය ආනිසංසය මේ ජීවිතේම විපාක දෙන්න පටන් ගන්නවා අනුසස් ලැබෙනවා චිත්තම් පසීදති ඔබේ සිත පිනා යන පැහැදෙනවා ඒ සම්බුද්ධ පූජාව හරියට පැවැත්වුවොත් එතෙන් පටන් ඔබට පුණ්‍ය ආනිසංස ලැබෙනවා බලන්න අසිරිමත් දෙයක් අපේ භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාද කරපු විදිහටම ඔබ සෑම දිනාට ඔබේ ආදරණීය අම්මන්ට තාත්තට ඔබට දුවා දරුවෝ ඉන්නවා නම් දරුවන්ට ඒ වගේම ඔබේ සහෝදර සහෝදරියන්ට පවුලේ සෑම දිනාටම අපි මේ එළඹෙන ඉදිරි කාලය තුල යහපත සතුට සෞභාග්‍ය සැපත සැනසෙල්ල ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාථා පාඨයකින්ම අරෝගා සුඛිතා හෝත සහ සබ්බේහි ඥාතිබී සියලු සත්‍යයන්ටම තෙරුවන් සරණයි.